කොන්දේ කැක්කුම. අපි ජීවිතේ කවදා හරි දවසක අපි හැමෝටම වගේ අත්විඳින්න වෙන දෙයක් නේද? ඒක සමහර වෙලාවට පොඩි කරදරයක් විතරක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම බරපතල හදිසි තත්ත්වයක් දක්වා යන්නත් පුළුවන්. ඇත්තටම සංඛ්‍යාලයකන බැලුවොත් වැඩිහිටියන්ගෙන් 80%ක්ම තමන්ගේ ජීවිත කාලය තුල කොයි මොහොතක හරි කොන්දේ වේදනාව අත්විඳිනවා. ඉතින් මේකෙන් පේනවා මේ తත්වය කොයිතරම්නම් සුලභ දෙයක්ද කියලා. හොඳයි එහෙනම් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සාමාන්‍ය කොන්දේ කැක්කුමක්ද එහෙමත් නැත්නම් ඇත්තටම බරපතල වහාම අවධානය යොමු කරන්න ඕන හදිසි අවස්ථාවක්ද කියලා අපි කොහොමද හරියටම අඳුරගන්නේ මේ විග්‍රහයෙන් අපි ඒ ගැනයි ගැඹුරින්ම කතා කරන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේක හදිසි තත්වයක්ද කියලා කොහොමද තීරණය කරන්නේ කියලා. මොකද මේක තමයි හැමදේටම කලින් දැනගෙන ඉන්න ඕන වැදගත්ම දේ. අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕන රෝග ලක්ෂණ 5ක් තියෙනවා. පළවෙනි එක තමයි තීනු පිහියකින් අනිනව වගේ වේදනාවක්. 2 කකුල් දිගේ පහළට විහිදිලා යන වේදනාවක්. 3 කකුල් වල එක පාරටම දැනෙන දුර්වලකමක්. 4 මල මූත්‍රා පාලනය කරගන්න බැරි වෙන එක. සහ 5 එක ඉකිලි සහ තට්ටම් ප්‍රදේශයේ දැනෙන හිරිවැටීමක්. මේවෙන් එකක් හරි තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න එක අත්‍යවශ්‍යයි. අපි කලින් කතා කරපු රෝග ලක්ෂණ වලින් කිහිපයක්. ඒ කියන්නේ කකුල් වල දුර්වලකම, මල මූත්‍රා පාලනය නැතිවීම සහ හිරිවැටීම වගේ දේවල් එකටම එනවා නම් ඒක කෝඩා එකිනා සින්ඩ්‍රෝම් කියන හරිම බරපතල තත්වයක් වෙන්න පුළුවන්. මෙතනද වෙන්නේ කොඳුවැටපලේ ස්නායු වලට හානි වෙන එක. ඒ නිසා ස්ථිර ආබාධයක් වෙන එක වළක්වා ගන්න වහාම ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙනවා. හරි. අපි හදිසි අවස්ථා ගැන දැන් දන්නවා. එහෙනම් දැන් අපි යොමු වෙමු බහුතරයකට තියෙන හදිසි නොවන කොන්ද වේදනාවන් අපිට මොනවද කියන්න උත්සාහ කරන්න කියලා තේරුම් ගන්න. ප්‍රධාන වශයෙන් වේදනා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විහිදිලා යන වේදනාව. ඒ කියන්නේ එක තැනකින් පටන් අරන් තට්ටම දිගේ කකුල දිගේ පහළට යන වගේ දැනෙන එක. මේක බොහෝ වෙලාවට ස්නායුවක් තෙරපීමක ලකුණක්. අනිත් එක තමයි මොට්ට එකම තැනක තියෙන වේදනාව. මේක සාමාන්‍යයෙන් වෙන්නේ මාංශ පේශියක් ඇදීමක් වගේ දෙයක් නිසා. ওই විදිහට ස්නායු සම්බන්ධ වෙලා වේදනාව එන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන්නේ ඩිස්ක් එකක් එළියට පැනලා ස්නායුවක් තෙරපෙන එක කියලා. අනිත් එක තමයි සුෂුම්න නාලය පටුවන එක. මේ අවස්ථා දෙකේදීම වෙන්නේ ස්නායු උඩ පීඩනයක් ඇතිවෙන එක තමයි. හරි. වේදනාවේ ස්වභාවය ගැන අපිට යම් අදහසක් තියෙනවා. දැන් අපි බලමු මේ හදිසි නොවන වේදනාවට සහනයක් ලබා ගන්න පුණා ප්‍රායෝගික ක්‍රියාමාර්ග මොනවාද කියලා. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ. කොන්දේ වේදනාවෙන් ගොඩ එන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි පුළුවන් තරම් ක්‍රියාශීලීව ඉන්න එක. මේක තමයි මුළු ප්‍රතිකාර සැලැස්මේම අත්‍යවාරම වගේ. ගොඩක් අය හිතන දෙයක් තමයි කොන්ද රිදෙනකොට ඇඳට වෙලා ඉන්න ඕනේ කියන. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඇත්තටම ඇඳ විවේකීය නිසා වේදනාව තවත් වැඩි වෙන්නත් සනීප වෙන එක පරක්කු වෙන්නත් ඉඩ දිනවා. හොඳයි එහෙනම් සහනයක් ලබා ගන්න පුළුවන් හරිම සරල ස්ට්‍රෙචස් දෙකක් තියෙනවා. පළවෙනි එක උඩු අතට හාන්සි වෙලා එක දන හිසක් හිමින් පපුව පැත්තට අදින්න. තත්පර 5ක් තියාගෙන පැත්තකට 5 වතාවක් කරන්න. දෙවෙනි එක දන හිස් දෙකම නවාගෙන එකට තියාගෙන හාන්සි වෙන්න උරහිස්මිම තියෙද්දිම දන හිස් දෙක එක පැත්තකට හරවලා තත්පර 10ක් ඉන්න. එක පැත්තකට 3 වතාවක් මේක කරන්න. හොඳයි. ව්‍යායාම පැත්ත හැම. එතකොට අපි සාමාන්‍යයෙන් දකින්න වෛද්‍ය ප්‍රතිකාර ගැන මොකද කියන්න තියෙන්නේ? ඒවා කොච්චර සාර්ථකද? විද්‍යාත්මක සාක්ෂි තියෙන ඇත්තටම කෙටි කාලීන සහනයක් ගේන ප්‍රතිකාර කිහිපයක් තියෙනවා. NSAIDs වගේ වේදනා නාශක ක්‍රියාශීලීව ඉන්නකේ වැදගත්කම ගැන දැනුවත් කිරීම සහ භෞත චිකිත්සක කෙනෙක්ගේ මඟ පෙන්වීම යටතේ කරන ව්‍යායාම තමයි ඒ. ඒත් ඒකම අපි දැනගන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ගොඩක් ප්‍රසිද්ධ සමහර ප්‍රතිකාර ක්‍රමවලට මේ උග්‍ර කොන්ද වේදනාවට ලොකු ප්‍රතිඵලයක් තියෙනවා කියලා ප්‍රබල සාක්ෂි නැහැ. උදාහරණයක් විදිහට කටින් බොන ස්ටෙරොයිඩ් ඖෂධ, කටු චිකිත්සාව, සම්බාහනය, ඒ වගේම කොන්දට දාන බෙල්ට් වලටත් පැහැදිලිවම මේක සාර්ථකයි කියලා කියන්න තරම් ප්‍රබල සාක්ෂි තාම නැහැ. හරි. අපි කෙටි කාලීන විසඳුම් ගැන කතා කළා. දැන් අපි බලමු දිගු කාලීනව මේ වේදනාව ආයෙත් එන්නේ කවලක්වාගෙන ශක්තිමත් කොන්දක් හදාගන්නේ කොහොමද කියලා. මේකේ මූලිකම સિદ્ધාන්තය තමයි මාංශ පේශිවල තියෙන අසමතුලිතතාවය හදන එක. හිතන්න සමහර මස්පිඬු ඕනෑවට වඩා තද වෙලා අනිත් ඒවා ඕනෑවට වඩා දුර්වල වෙලා. අපි කරන්න ඕන තද වෙච්ච ඒවා ඇදීම සහ දුර්වල වෙච්ච ඒවා ශක්තිමත් කරන එක. මෙන්න මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. අපි ගොඩක් වෙලා පුටුවක ඉන්න නිසා තට්ටම් වල තියෙන ග්ලූටියස් මීඩියස් කියන පේශිය හරිම දුර්වල වෙනවා.
ඒත් ඒකේ වේදනාව අපිට බොහෝ වෙලාවට දැනෙන්නේ කොන්දේ කැක්කුමක් විදියට. ඉතින් දිගු කාලීනව කොන්ද නිරෝගීව තියාගන්න නම් අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන මාංශ පේශි කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි බුරියට පහලින් තියෙන උදරීය පේශි, අනිත් එක තමයි තට්ටම් පේශි. මේ දෙක ශක්තිමත් වෙනකොට කොන්දට එන බර ගොඩක් අඩු වෙනවා. මෙතනදී ඉලක්කය වෙන්න ඕන පරිපූර්ණ ඉරියව්වක් තියාගන්න බලෙන් උත්සාහ කරන එක නෙවෙයි, ඒ වෙනුවට හරි මාංශ පේශි ටික සක්‍රිය කරගන්න එක. එතකොට හොඳ ඉරියව්වක් කියන එක අපි හිතන්නේවත් නැතුව ඉබේටම එන දෙයක් බවට පත් වෙනවා. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකින්ම මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික මොනවද කියලා අපි දැන් බලමු. නිරෝගී කොන්දකට යන පාර සරලයි. මුලින්ම හදිසි අවස්ථාවක් නෙවෙයි කියලා තහවුරු කරගන්න. වේදනාව තියෙන වෙලාවට පුරුවන්තරම් ක්‍රියාශීලීව ඉන්න ඇඳ විවේකී හොඳ නැහැ. දිගු කාලිනව නම් දුර්වල වෙච්ච තට්ටම් සහ උදරීය පේශි ශක්තිමත් කරලා තද වෙච්ච උකුලේ පේශි ඇදීම තමයි කරන්න ඕන. ඉතින් අවසාන වශයෙන් මෙහෙම හිතමු මේ වේදනාව වළක්ව ගන්න යතුරු චලනය වීම නම් ශක්තිමත් නිරෝගී කොන්දක් හදාගන්න තමන්ගේ දෛනික ජීවිතයට එකතු කරගන්න පුරුවන් පුංචිම පුංචි ක්‍රියාකාරකමක් මොකක් වෙන්න පුළුවන්ද?